ඊළඟට මට අවශ්‍යයි අඟල් 5ක් දිග වෘත්ත තාපයක්. ඒ කියන්නේ වෘත්ත තාපයේ දිග අඟල් 5ක් වූ වෘත්ත තාපයක් නිර්මාණය කර ගැනීමට. ඒ සඳහා මම ප්‍රථමයෙන් ලයින් එකක් නිර්මාණය කර ගන්නවා. ඉන්පසු ඩ්‍රෝමනයකේ තියෙන ආක් එකේ තියෙන ස්ටාර්ට් සෙන්ටර් ලෙන්ත් කියන ඔප්ෂන් එක භාවිත කරමින් තාප්පේ පටන් ගන්න ස්ථානය ඒ වගේම එහි සෙන්ටර් පොයින්ට් එකේ ස්ථානයත් ලකුණු කර ගන්නවා. දැන් ලෙන්ත් එකේ දිග ඒ කියන්නේ වෘත්ත තාපයේ දිග අඟල් 5ක් ලෙස සලකුණු කර ගන්න. දැන් මේ තියෙන්නේ වෘත්ත තාපය අඟල් 5ක් වෘත්ත තාපය දිග අඟල් 5ක වෘත්ත තාපය මම මේ අවස්ථාවේදී නිර්මාණය කරගත්තා.